ඉතින් මේ මාසේ තවත් අදාළ දවසක් සිසෙන්කෝ ඩයරීස් වල මාකටින් පැත්තේ අපි කතා කරන එපිසෝඩ් එකකින් අද හම්බෙන්නේ. ඉතින් මේ සචින්ත ඉන්නවා මාත් එක්ක මේ කතා කරන්න පොඩි මාකටින් ඉන්සයිට්ස් ටිකක් කොහොමද අපි හරියට Facebook ඇඩ් එකක් වුණත් හරියට බලන්නේ හරියට කොහොමද රන් කරන්නේ සහ ඩේටා ඩ්‍රිවන් ඩිසිෂන් එකක් ගන්න මාකටින් රිසර්ච් එක වැදගත්කම් මොකද්ද වගේ දේවල් ටිකක් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් සචින්ත මේ ළඟදී අපි අර කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවනේ. එතකොට මේ ගොඩක් අය හිතනවා දැන් මොන හරි Tamanට ප්‍රොඩක්ට් එකක් තියෙනවා එක්ක වෙන කාගේ හරි එකක් තියෙනවා මේක අරගෙන මෙයාලා හිතනවා ඒක Facebook ඇඩ් එකක් ගහලා රන් කරලා මොන හරි ගේන් එකක් ලොකු ගේන් එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් හැමෝම වගේ Facebook ඇඩ් රන් කරනවා. ඒතකොට ඒ ඇල්ගොරිතම් එකත් වෙනම විදියකට දැන් හැදිලා තියෙන ඉස්සර විදියම නෙමෙයි. එතකොට මාකටිං රිසර්ච් එක කොච්චර වැදගත්කමක් තියෙනවද ෆනල් ඉම්ප්‍රූව්මන්ට් එකක් කොහොමද කරගන්නේ මේකත් එක්ක ඊළඟට මාකට් එකේ රිසර්ච් එකත් එක්ක ඔය කම්පියුටර් ඇනලිසිස් එක මාකට් එකේ ගැප් එක සහ අපි කොහෙද අපේ ප්‍රොඩක්ට් එක පොසිෂන් කරන්නේ මේ දේවල් කොච්චර වැදගත් වෙයිද අර වගේ බොරුවට ඇඩ්ස් රන් කර කර USD පුච්චනවට වඩා ඔය අමාරුවෙන් හොයන සල්ලි හරි විදියට මාකටිං බජට් එකක් ඇතුලේ හරි විදියට පුෂ් කරලා කොහොමද හොඳ ඩේට් එකක් හොඳ ROI එකක් හොඳ ඒ කියන්නේ අඩුම කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් එකකට වැඩි සේල්ස් ප්‍රමාණයක් කන්වර්ට් කරගන්න කියලා. මොකද ගොඩක් අය හිතනවා මැසේජ් ගොඩක් එනවා CPM එක අඩුයි දැන් ගොඩක් හොඳ වෙයි කියලා. හැබැයි ඇත්ත කතාව CPM එක නෙවෙයි අවශ්‍යම දේ තමයි ඔය කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් එක කියන්නේ. අපි පොඩ්ඩක් කතා කරමුද ඒ ගැන අද? ඔව්. ඒක ඉස්සල්ලාම මේ අපි කතා කරන්න ඕනේ අර Facebook එක ඇඩ් එකක් රන් කරද්දි ඒක ගොඩක්ම අර කොමන් දෙයක් වෙලා තියෙන ඇඩ් එක රන් කරන එක හැමෝටම ඇක්සස් එක තියෙනවානේ. ඔව්. එතකොට ඒක නිසා හැමෝම try out කරනවා සහ හැමෝටම try out කරන්න chance එක ලැබිලා තියෙනවා. හැබැයි ඕකේ තියෙනවා ඇතුළේදී ගොඩක් දේවල් රිසර්ච් කරලා identify කරගන්න ඕන දේවල් සහ අපිට අවශ්‍ය audience එකක් අපි select කරන්න ගියා වුණත් Facebook ad කියන්නේ එක marketing platform එකක් විතරයි. Meta එකකින් තියෙන එක marketing platform එකක් විතරයි. එතකොට තමන්ගේ business එක අනුව අපි බලා ගන්න ඕනේ කොයි දේවල් වලද කොයි තැන් වලද අපේ customers ලා ඉන්නේ. අපි ඉස්සල්ලාම අපි අයිඩෙන්ටිෆයි කරගන්න රිසර්ච් එකක් කරලා අපේ කස්ටමර් කොතනද ඉන්නේ. ඒ කස්ටමර් ඉන්න තැන දැනගත්තොත් තමයි අපිට අපේ ප්‍රොඩක්ට් එක අරගෙන ගිහිල්ලා විකුණන්න පුළුවන්. දැන් අපි ෆිසිකලි ගත්තත් බිස්නස් එකක් කරද්දි එක විදිහට බිස්නස් අපිට රියල් වර්ල්ඩ් එකේ හම්බෙනවා. සමහර බිස්නස් කරන කට්ටිය ඉන්න බස් එකකට ඇවිල්ලා බිස්නස් එක කරන යාළුවයි. සමහර තැන් තියෙනවා කස්ටමර් යන්න ඕනේ යාව හොයාගෙන. ඔය වගේ බිස්නස් දේවල් ෆිසිකල් වර්ල්ඩ් එකේ තියෙනවා. ඒ වගේ තමයි ඩිජිටල් වර්ල්ඩ් එකේ. ඒතර කස්ටමර් ඉන්නේ සමහරලාට අපි හිතන්නේ නැත්නම්. කස්ටමර් අපි ගාවට එන්න ඕනේ සමහරලාට අපි කස්ටමර්ට අපේ දේවල් ලැබවන්න ඕනේ. ඔන්න ඔය මාකටිං සිනාරියෝ එක ඇතුලේ තමයි කොතනද අපි ඇඩ් එකක් රන් කරනවද මොන වගේ ඇඩ් එකක් ප්ලේස් කරනවද මොන වගේ ඇඩ් එකක් ඩිසයිඩ් කරනවද කියන දේ හිතා ගන්නවා. අන්න ඒ පොයින්ට් එකේදී තමයි අපි රිසර්ච් එක වැදගත් වෙන්නේ. එතකොට රිසර්ච් කරලා අපි හොයාගන්නේ අපිට අපේ ඉන්න කස්ටමර් කවුද? කස්ටමර් ඉන්නේ කොතනද? කස්ටමර්ට මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. එතකොට රිසර්ච් එකක් ගත්ත වුණත් අපිට ගොඩක් වේරියේෂන් එකකින් රිසර්චස් කරන්න පුළුවන්. අපිට පුළුවන් කම්පිටිටර්ස්ලා through ගිහලා රිසර්ච් එකක් කරන්න නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක ගැන රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඒතර ප්‍රොඩක්ට් එක කොයි වගේ තැනක පොසිෂන් කරනවද කියලා රිසර්ච් කරන්න පුළුවන්. ඔය රිසර්ච් කතන්දරෙත් ගොඩක් පරාසක විහිදෙන රිසර්ච් එකක්. එතකොට දැන් අර අපි ළඟදී අපේ ක්ලයන්ට් කෙනෙකුට ප්‍රශ්නයක් තිබ්බනේ අපි කියන්නේ එයාලා ඉස්සර Facebook through ads run කරලා තියෙනවා. ලොකු බජට් එකකුත් තියෙනවා ලොකු ඩොලර්ස් ගාණක් ස්පෙන්ඩ් කරලා තියෙනවා. හැබැයි සේල්ස් වලට කන්වර්ට් වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. ඊළඟට අපි රිසර්ච් එකෙන් දැනගත්ත දේවල් තිබුණේ ෆනල් එක පැත්තේ උනත් සමහර වෙලාවට WhatsApp එකකින් එන මැසේජ් එක කවුරුත් බලන්නේ නැහැ. මැසෙන්ජර් එකට කවුරුත් රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. වෙබ් එකෙන් ගියාට පස්සේ WhatsApp එක ඕපන් වෙන්නේ නැහැ. ෆනල් එකේ පැත්තේ ප්‍රශ්නක් තියෙනවා. කම්පියුටර් ඇනලිසිස් එකක් කරාම වුණත් අර සමහරට මෙයාගේ ප්‍රොඩක්ට් එක අනිත් කම්පියුටර්ස්ලාට වඩා ගොඩක් හොඳයි. ඒක එළියට දැනෙන විදිහට මාකට් කරලා නැහැ. ඒක සමහරට ප්‍රොඩක්ට් එකේ ෆොටෝ ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඉමේජ් එක වෙන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක කිසිම දෙයක් නැහැ. එතකොට අර අපි ෆුල් ඇනලිසිස් එකක් කරානේ ළඟදී කස්ටමර් කෙනෙකුට. සහ එයා ගොඩක් මේ හැපි වුණා මේ අපි හොයාගත්ත දේවල් එක්ක සහ අපි එයාට අර ප්‍රයොරිටි ලිස්ට් එකක් විදිහට අපි දුන්නනේ වාට මුලින්ම ෆික්ස් කරන්න ඕන මෙන්න මේක. මේක තමයි ප්‍රයොරිටි 1. එතකොට P0 items ටිකක් තියෙනවා මොනවාද ෆස්ට් ප්‍රයොරිටි විදිහට එයා ෆනල් එකේ හෝ එයාගේ වෙබ්සයිට් එකේ වෙන්න පුළුවන් ෆික්ස් කරන්න ඕන ටික. ඊට පස්සේ සෙකන්ඩ් ප්‍රයොරිටි. ඒ විදිහට අපි ගොඩාක් ලිස්ට් කළා.
පැය 3ක් මට හිතෙන්නේ අපි මතකයි ඔව්. කතා කරා meeting ක්ලයන්ට් එක එක. තිබුණා. ඉතින් ඒ වගේ දෙයකින් අපිට එළියට මේක බලන වීඩියෝ එක බලන කෙනෙක් හිටියොත් එයාලා වුණත් මේ වෙද්දි Facebook ගොඩක් අය ඇඩ්ස් රන් කරනවනේ. කොහොමද හරියට මේ වැඩේ කරන්න කියලා පොඩි ඉන්සයිට් එකක් දෙමුද? right. අපි ඉස්සල්ලාම් බලන්න ඕනේ අපේ කස්ටමර් ඉන්නේ Facebook එකේද. එහෙමනම් Facebook Meta Ads වලින් අපිට ඇඩ් එක රන් කරගන්න පුළුවන්. එතකොට අපි දැන් අපේ මේ සිනාරියෝ එකේදී අපි මුලින්ම කරේ එයා ඔල්රෙඩි දුවන බිස්නස් එකක්. එතකොට එයා ගාව ඔල්රෙඩි තිබුණා ඩේටා. එතකොට එයා ගාව ඔල්රෙඩි එක්ස්පීරියන්ස් එකත් එක්ක ආපු දේවල් ටිකක් තිබුණා. එතකොට ඒ ටිකත් එක්ක එයාගේ දැනට තියෙන නොලෙජ් බේස් එකත් අපි අරගෙන තමයි අපි රිසර්ච් එකට බැස්සේ. ඔව්. එතකොට ඒක නිසා අපිට යම් කිසි පහසුවක් වුණා. එයාගේ ඔල්රෙඩි ඩේටා එකක් තිබුණා. අයිඩෙන්ටිෆයි කරගත්තු කස්ටමර්ස්ලා ටිකක් හිටියා. එතකොට අපි ඉස්සල්ලාම එයා අයිඩෙන්ටිෆයි කරගත්තු කම්පිටිටර්ස්ලා ඒ ටික ඇනලයිස් කරන්න ගත්තා. එතකොට ඒ ටික ඇනලයිස් කරලා ඒගොල්ලන්ගේ තියෙන කම්පිටිටර්ස්ලාගේ තියෙන වීක්නසස් ස්ට්‍රෙන්ත් ඔය සොට් එකට අපි ගත්තා කම්පිටිටර්ස්ලාගේ. එතකොට ඒ ටික කම්පෙයාර් කරලා අපේ ප්‍රොඩක්ට් එක අපේ කස්ටමර්ත් එක්ක. එතකොට එතනදී අපිට දැනගන්න හම්බුණා මෙන්න මේ ටික අරයා කම්පිටිටර්ස්ලාගේ වැඩි මේ ටික අපේ කස්ටමර්ගේ වීක්. හැබැයි අපේ කස්ටමර්ගේ මේ ටික ස්ට්‍රෙන්ත් එක හොඳට තියෙනවා කම්පිටිටර්ගේ වීක්. අපිට මාකට් එකට එන්ටර් වෙන්න හොඳ ඔපචුනිටි එකක් එදලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් අපි අයිඩෙන්ටිෆයි කරගත්තා මේ රිසර්ච් එක through. එතකොට අනික් විදිහට ගත්තොත් එහෙම දැන් අපි ක්ලයන්ට්ගේ අපි ඒක අපි හොඳම දෙයක් කියන්න ඕනේ අපි සාමාන්‍යයෙන් මාකටිං ෆනල් එක සේල්ස් ෆනල් එක ඔඩිට් කරන්නේ ටෙක්නිකලි. මොකද අපේ ටෙක්නිකල් ටීම් එකක් අපේ ඇතුලේ ඉන්නවා. එතකොට අපේ ඒ ටෙක්නිකල් ටීම් එකත් එක්ක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඔඩිට් එකක් කරනවා. ඒත් එක්කම අපි කස්ටමර්ට ස්පීඩ් එක කස්ටමර්ට කියන්නේ නැතුව ඇනොනිමස්ලි යාගේ සේල්ස් ෆනල් එක ඔඩිට් කරනවා. ඒක අපේ තියෙන ස්පෙෂල් දෙයක්. එතකොට කස්ටමර් රෙඩි වෙලා එයා එතකොට අපි ට්‍රීට් කරන්නේ කස්ටමර්ට එයාගේ කස්ටමර් කෙනෙක් ට්‍රීට් කරනවා වගේම. ඒතර අපිට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවනි මේ ඔඩිට් එක හරියට වෙනවද මේ සේල්ස් ෆනල් එක හරියට යනවද කියන එක. එතකොට අපිට වෙබ්සයිට් එක ඔඩිට් කරද්දී يعني සේල්ස් ෆනල් එකේ පාර්ට් එකක් විදිහට අපි වෙබ්සයිට් එක ඔඩිට් කරුවා. ඒ ඔඩිට් එකේදී අපිට හම්බුණා වෙබ්සයිට් එක ඩ්‍රොප් ඔෆ් සෑහෙන්න තියෙනවා ක්ලයන්ට්ගේ. ක්ලයන්ට්ගේ පැත්තෙන් ක්ලයන්ට්ගේ පැත්තට එයාගේ කස්ටමර්ස් ලෙද්දී එයාලා ඩ්‍රොප් ඔෆ් වෙන පොයින්ට්ස් ගොඩක් තියෙනවා එතන. එතකොට ඒ ටික අපි සජෙස්ට් කරුවා මෙන්න මෙහෙම ඩිවෙලොප් කරගමු. එතකොට අපි අයිඩෙන්ටිෆයි කරගත්ත ඇතුලේ තියෙන බග්ස් කිහිපයක්. ඒත් එක්කම එයාලගේ WhatsApp එක තමයි සාමාන්‍යයෙන් මේන්ලි මිනිස්සු යූස් කරන නිසා මොබයිල් view එක. වෙබ්සයිට් එකක් වලට අපි ගොඩාම යූසර් ෆ්‍රෙන්ඩ්ලි මොබයිල් view එක. එතකොට මොබයිල් view එකේදී අපි අයිඩෙන්ටිෆයි කරගත්ත එයාගේ WhatsApp link එක broken කියලා. ඒක රීසන් එක වෙබ්සයිට් එක ඩිවෙලොප් කරන වෙලාවට දාලා තියෙන link එක පොඩි මිස්ටේක් මයිනර් මිස්ටේක් එකක්. හැබැයි ඒකෙදී ලොකු ඩ්‍රොප් ඔෆ් එකක් තියෙන එයාගේ කස්ටමර්ස්ලාගේ. ඒක රීසන් එක මොකද කස්ටමර්ට රීඩිරෙක්ට් වෙන්නේ නැහැ WhatsApp. එතකොට එතනින් ඩ්‍රොප් ඔෆ් වෙනවා එයාගේ කස්ටමර් යනවා තව කෙනෙක් ගාවට. ඒ වගේ අපි ඔඩිට් එකක් කරුවා ඉන් ඩීටේල් එයාගේ මුළු බිස්නස් වර්ක් ෆ්ලෝ එකම. ඒ ඔඩිට් එකේදී අපි අයිඩෙන්ටිෆයි කරත්ත ගොඩක් ඒ වගේ දේවල්. රයිට්. මට මතකයි ඒ ඔඩිට් එකේ විශේෂම දෙයක් අපේ ඩිස්කෂන් එකේ ආපු එක ඉන්ඩස්ට්‍රියක් තිබුණා එයාලා තාම මාකට් කරපු නැති. ඒ ඉන්ඩස්ට්‍රිය පවා අපි දුන්නට පස්සේ එයාලත් සර්ප්‍රයිස් වුණා. ඔයාලා කොහොමද මේක දන්නේ? මේක කොහොමද හොයාගත්තේ? මොකද එයාලා ඉන්ඩස්ට්‍රිය අවුරුදු ගාණක් ඉන්න හින්දා ඒක දන්නවා. හැබැයි අපි එළියෙන්නේ අපි ඔය ඔඩිට් එක කරන්නේ. එතකොට අපි ඒක කොහොමද දැනගත්තේ කියන එක පවා. ඉතින් අර මේක බලන කෙනෙක්ට උනත් මට කියන්න තියෙන්නේ දැන් අර Facebook ad එකක් කොහේ රන් කරන්න එපා. ඒ නිසා ඒ කියන්නේ data කියන එක දැන් අපි හැමතිස්සෙම decision ගන්න ඕන data. ඒතර data driven decision තමයි ගන්න ඕනේ. ඔය හැම දෙයකම data එකක් ඕනේ. මොකද customer ගේ journey එකක් තියෙනවා. ඒතර customer website එක through දෙන්නේ. දැන් අපේ customer Daras website එකෙත් එයාලගේ product එකක් දාලා තිබුණා. එතකොට එක එක විදිවලට එක එක channels through customer එන්න පුළුවන්. අර වගේ e-commerce site එකකින් එන්න පුළුවන්. අපේ තියෙන website එක through එන්න පුළුවන්. එක්කෝ මොන හරි Facebook ad එකක් run කරද්දී WhatsApp through එන්න පුළුවන්. ඕන විදියකට තනික් කෙලිම call එකක් අරගෙන එන්නත් පුළුවන්. ඒතර ඔය හැම channel එකක්ම හරියට එකට connect වෙලා තියෙනවද customer ගේ journey එක track කරන්න කවුරු හරි ඉන්නවද? මොකද back end එකේ sales team එක customer support team එකේ ලොකු support එකක් ඕන මේක sale එකක් දක්වා convert කරන්න. මොකද අපි reply කරන සුනංගුවට ඒ කියන්නේ reply කරන්න පරක් වුණොත් මොකද අපි සර්ච් කරනවනේ Facebook එකේ මට මෙන්න මේ වගේ එකක් ඕන කියලා. එතකොට ඒ වගේ තව තියෙන ප්‍රොඩක්ට් ඕන තරම් පෙන්නනවා. එතකොට අපි රිප්ලයි කරනකන් ඉන්නේ නැහැ. වෙන කෙනෙක් ඉක්මනට රිප්ලයි කරොත් ඒ ප්‍රොඩක්ට් එක සමහරවිට අපි රිප්ලයි කරත් එයා ඒක බයි කරලා පැය ගාණක් යූස් කරලා වෙන්නත් පුළුවන්. ඔව්. ඒ නිසා ඒ හැමදේම හිතන්න ඕන. ඒ නිසා පුළුවන් තරම් අර නිකන් ඔයාලා මාකට් කරන්න කලින් ඔයාලා හිතනවා සමහර අය හිතනවානේ මේක ලොකු කොස්ට් එකක් යන වැඩක් කියලා සචින්ත.
මෙහෙම කම්පැනි එකට දීලා මේ වගේ වැඩක් කරගන්න එක කොස්ට් එකක් යනවා. හැබැයි යාලා හිතන්නේ අවුරුද්දක් දෙකක් මේ වගේ USD බර්න් කරාම වැඩක් නැති. ඒ කියන්නේ අපි නිකන් මොන හරි මැසේජ් ටිකක් ගෙන්න ගන්නවා අවශ්‍යම නැති අයට පෙන්නලා. එතකොට නිකන් වෙන්නේ අපි ටීම් එකක් දාලා එයාලට සැලරිත් ගෙවනවා. අර එන ක්වොලිෆයිඩ් නැති ලීඩ්ස් ටිකකට රිප්ලයි කර කර ටීම් එකක් බෑක් එන්ඩ් එකෙත් නඩත්තු කරනවා. එයාලටත් සැලරි ගෙවනවා. අර ඇඩ් එකටත් සල්ලි යනවා. හැබැයි ටෝටල් කොස්ට් එක ලොන්ග් ටර්ම් අරන් බැලුවම ලොකු ගාණක්. අර මුල පොඩි කරන ඉන්වෙස්ට්මන්ට් එකට කැමති නැහැ. ඒක තමයි ඒකේ weak point එක. ඔව් සජින්ද්‍ර මොනවාද කියන්නේ මේ වගේ SME සෙක්ටර් එකේ මේ වීඩියෝ එක බලලා ඉන්නව නම් මොකක්ද ඇත්තට මෙයාලා කොහෙන්ද පටන් ගන්නවද SME සෙට් එකට කතා කරනවා ඩිරෙක්ට්ලි එයාලගේ දැන් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම වෙන ප්‍රශ්නයක් තමයි මේ සල්ලි කියන දේ. ඒ කියන්නේ එයාලගේ ස්ටාර්ට්අප් එකක් ඉන්නේ. එතකොට ගොඩක්ම SME ස්ටාර්ට්අප්ස් එතකොට ඒගොල්ලන්ගේ සල්ලි තමයි මේක මේන්ලි අපිට ඔය දේවල් කරන්න සල්ලි නැහැ. Cash flow එක. ඔව් කෑෂ් ෆ්ලෝ එක කියන්නේ අපිට ඔය දේවල් කරන්න සල්ලි නැති වෙයි කියන ප්‍රශ්නේ අනිවාර්යෙන් මේක. හැබැයි මේක ඉන්වෙස්ට්මන්ට් එකක්. මේක සමහරට ඔයාගේ බිස්නස් එකට එකම එක පාරක් කරුවත් ඇති වෙන්න පුළුවන්. හොඳට ඔඩියන්ස් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන හොඳට කම්පියුටර් ඇනලිස්ට් එකක් කරලා ඔයාගේ සොට් එක ඔයා හදාගෙන කියන්නේ ඔයා යන්නේ බිස්නස් එක ගැන හොඳට අයිඩෙන්ටිෆයි. කියන්නේ ඔයාගේ බිස්නස් එකේ ගට් එක ඔයාට තියෙනවා. සමහරට අපි මේක රිසර්ච් එකක් through ඔයාගේ බිස්නස් එක දකින්න වෙන කෙනෙක්ගේ POV එකකින්. එතකොට අපි දකින්න විදිහ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේකින් ලැබෙන දේ ඔයාගේ බිස්නස් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක හිතන්න ඕනේ ඉස්සල්ලාම ඉන්වෙස්ට්මන්ට් එකක් විතර මේක වියදම් කරන මුදල අපරාධයක් වෙන්නේ නැහැ රිසර්ච් එකකට. මේක රිසර්ච් එක ඔයාටත් සරලවම කරගන්න පුළුවන්. රිසර්ච් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාට පොඩි ඇනලිටිකල් නොලෙජ් එකක් තිබ්බනම්. එහෙම නැත්නම් පොඩි ඩේටා ටිකක් තිබ්බනම් ඔයාගේ බිස්නස් එක ගැන අයිඩෙන්ටිෆයි කරගත්තොත් ඔයාට උනත් පොඩි රිසර්ච් එකක් ගන්න පුළුවන්. කම්පැනි එකට රිසර්ච් එකක් කරන්න එන්න කලින් වත් රිසර්ච් එකක් කරලා බලන්න ඔයාගේ බිස්නස් එක හොඳයිද කියලා. ඕනම කෙනෙක් මම හිතන්නේ බිස්නස් එකක් පටන් ගන්න කලින් ඔළුවෙන් හරි රිසර්ච් එකක් කියලා නොදැන හරි රිසර්ච් එකක් කරනවා. ඒක කරලා නැත්නම් අනිවාර්යෙන් කරගන්න. ඔව් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද නැත්නම් ඉස්සරහට ස්කේල් කරද්දී ප්‍රශ්නයක් එනවා විසෝන බිස්නස් එකක්. රයිට්. ඉතින් මේ මම හිතනවා අද අපේ ඩිස්කෂන් එක through මාකටිං ගැන මොන හරි ෆනල් ඉම්ප්‍රූව්මන්ට්ස් ගැන කොහොමද data driven decision එකක් ගන්න හරියට මාකටිං රිසර්ච් එකක් කරන්න වගේ දේවල් ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකකින් අපි හම්බෙමු. Thank you very much.